2021 ප්‍රශ්න අංක 38යි 39යි හවුල් ව්‍යාපාර අහන්නේ මංජුලා සංජුලා අංජුලා හවුල් ව්‍යාපාරේ අවුරුද්ද මුල අංජුලා රැගෙනා මුදල. එහෙනම් එයා මුලින් සල්ලි ගෙනල්ලා 21 3 31. ඒ කියන්නේ මේ අවුරුද්දේ ලාභය. හරි. ඊළඟට මංජුලාට විසර්ජනය කරන ලද මුළු ලාභය සංජුලාට විසර්ජනය කරන ලද වේතන සටහන් කිරීමේ ජන සටහන්. ඒක නම් දැනම කරගන්න පුළුවන්. සාමාන්‍ය වේතන යන්නේ කොහොමද? ලාභ විසර්ජන ගිණුම හර. ඔන්න. ලාභ විසර්ජන ගිණුම හර. හර කියලා අරගෙන තියෙනවා. ඊළඟට බැර වෙන්නේ කොහෙද? ජංගම ගිණුම කවුද? සංජුලා. ඔන්න බැර. ඉලක්කම් තම දන්නේ නැහැ. මංජුලාට යන්නේත් එහෙමයි. ලාභ විසර්ජන ගිණුම හර. ඊළඟට ජංගම ගිණුම බැර. කවුද? මංජුලා. ඉලක්කම් පස්සේ වාගමු. ඔන්නම එන්නේ. හරි. පස්සේ ඒ ටික ඉලක්කම් හොයාගන්න පුළුවන්. ගාන ගිණුම් වර්ෂය 24යි 1 21 3යි 31. මංජුලා සංජුලා ලාභ සමානව බෙදාගෙන යනවා. MS 1යි 1 ලාභ බෙදා ගන්නවා. 2024යි 1 අංජුලා බඳව ගන්නවා. අවුරුද්ද මුල ඒ එනවා. කීර්ති නාමය 1000කට ඇස්තමේන්තු කරලා. ඊළඟට ප්‍රාග්ධන ගිණුමෙන් ගලපනවා. නවලාභ අනුපාතය 5 3 2. ඔන්න නවලාභ අනුපාතය. හරි. ප්‍රාග්ධන ගිණුම් වල ශේෂ කීර්ති නාමයේ ගැලපීමෙන් පසු. ප්‍රාග්ධන ගිණුම්. එහෙනම් අපිට ප්‍රාග්ධන ගිණුම් 3 දාගන්න වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රාග්ධනයි ජංගමයි එන්නේ. ප්‍රාග්ධන ගිණුම කවුද? MSA 3 දෙනා. ලාභ කොටස් ඒවා දීලා තියෙනවා. ජංගම ගිණුම සම්බන්ධයක් නැහැ හැබැයි දීලා තියෙනවා. මේ බලන්නකො. ලාභ කොටස් 1000 600 400 එකතුව 2000යි. 800 600 2200යි. එවනේ 4200යි. ඔන්න ලාභය. ලාභය අපෙන් ඇහුවනේ. ලාභය අපෙන් ඇහුවා. මෙතන ලාභය කියන්නේ ප්‍රාග්ධන පොලී වල එකතුව, හවුල් වේතන වල එකතුව, ලාභ කොටස් වල එකතුව. මේ පාර මොනවාද? ප්‍රාග්ධන පොලී නෑ. එහෙනම් 4200 තමයි මෙතෙන්ට එන්නේ ලාභය. දහස් වලින්. ඔන්න ඒක හෙව්වා. අංජුලා රැගෙනා මුදල. හරි ඒක හොයාගන්න පුළුවන්. මේකෙන් මංජුලාට දෙන ගාන හොයාගන්නත් පුළුවන්. මංජුලාට කීයද යන්නේ? මෙතන ප්‍රාග්ධන පොලී නැහැ. ලාභ කොටස් 1000යි, හවුල් වේතන 800යි. 1800යි. 1800ක් තමයි මංජුලාට දෙන්නේ. ලාභ විසර්ජන හර කියන්නේ ගණනය කළ ශුද්ධ ලාභයෙන් කරන අඩු කිරීමක්. 1800යි ඉලක්කම. ජංගම ගිණුම බැර කියන්නේ ජංගම ගිණුම බැර 1800යි. ජංගම බැර ලාභ දෙනවා. ජංගම බැර. එතකොට එයාගේ හිමිකම වැඩි වෙනවා. ඊළඟට සංජුලාගේ වේතනය දෙනවනේ. මෙතේ 800යි. එහෙනම් 800 තමයි මෙතෙන්ට එන්නේ. වේතනය 800යි. මේ ලකුණු ටික ඇවිල්ලා. දැන් අංජුලා රැගෙනා මුදල විතරයි හොයන්න ඕන. හරි. යම් ප්‍රාග්ධන ගිණුමට 24යි 1 කීර්ති නාමයේ ගැලපීම් කිරීමෙන් පසු. ඒ කියන්නේ ආරම්භක ශේෂයක් තියෙනවා. පැරණි හවුල්කරුවන්ට පැරණි අනුපාතර කීර්ති නාමය බැර කරනවා. MS දෙන්නට නව හවුල්කරුවන්ට නව අනුපාතර කීර්ති නාමය හර කරනවා. 3 දෙනාගෙන්ම. ඊට පස්සේ අලුතෙන් එන එක්කෙනා ගේනවා මුදල් ප්‍රමාණයක් අංජුලා. ඒක මෙතෙන්ට එන්නේ. ඔන්න. ඔය ඔක්කොම කරයින් පස්සේ අපිට කියනවා කීර්ති නාමයේ ගැලපීම් කිරීමෙන් පසු
ප්‍රාග්ධනය 5000 3200 1800. අයි මං කියන්නම් මුලින්ම තියෙනවා කීර්තිනාමයේ ගැලපීමට පෙර මුලින්ම තිබුණ ශේෂ දීලා නැහැ. ඊට පස්සේ නව හවුල්කරුවෙක් බඳව ගන්නවානේ මේ විදිහට. පැරණි හවුල්කරුවන්ට පැරණි අනුපාතයට බැර MS දෙන්නට බැර. නව හවුල්කරුවන්ට නව අනුපාතයට හර තුන් දෙනාටම හර වෙනවා. ඔන්න අලුතෙන් එන එක්කෙනා සල්ලි ගේනවා. මේ දෙන්න ගේන්නේ ඔය ඔක්කොම කළ පසු එකතුව අපිට දෙනවා. කීයද? 5000 3200 1800. 5000 3200 1800 දෙනවා. හරි. කීර්තිනාමය 1000යි කියලා දෙනවා. එහෙනම් කීර්තිනාමය MS දෙන්නට සමසමව යන්නේ 500යි. 500යි. පැරණි හවුල්කරුවන්ට පැරණි අනුපාතයට බැර. නව හවුල්කරුවන්ට නව අනුපාතයට හර 1000 5 3 2. ඒ කියන්නේ 500යි 300යි 200යි. 500යි 300යි 200යි. ඔන්න කීර්තිනාමය තාමත් ලේසි. එහෙනම් 5000යි මෙතෙන් උඩට ගියා නම් ඉල්ලලා නැහැ. නමුත් උඩට ගියා නම් මේ පැත්තෙන් මෙහාට එහෙනම් 5000ම තමයි මෙයාගේ කලින් තියලා තියෙන්නේ. ඉල්ලලා නැහැ. S 3200න් උඩට යනවා. 3200ට 300 එකතු කරොත් 3500යි 500 අඩු කරොත් 3000යි. ඉල්ලලා නැහැ. ප්‍රාග්ධන ශේෂය. ඔන්න හෙව්වා. 1800යි මෙයා 200ක් අඩු වෙනවා. මොකද්ද කියන්නේ? එතෙන්දී 1800යි 200යි. එහෙනම් මෙයාගේ කලින් ශේෂයක් තිබුණේ නැහැ. එහෙනම් මෙයා ගේන්නේ නැත්තේ කීයද? 2000ක්. 2000ක් ගෙනාවොත් 200ක් අඩු වුණාම 1800. 2000 සල්ලි වලින් ගේන්නේ නැත්තේ. හරිනේ? මෙයා සල්ලි වලින් 2000ක් ගෙනාවා 200ක් අඩු වුණා කීර්තිනාමයට 1800 වුණා. හරි. එහෙනම් උත්තරේ 2000යි. ඔක්කොටම උත්තර දීලා ලකුණු 2යි ලකුණු 2යි ලකුණු 2යි ලකුණු 2යි. ලේසි ප්‍රශ්නයක් ඒක.